බඳගෙන පිම්බරණය විඳගෙන සංසාරය කෙටි කරගමු තුන් සරණය වැඳගෙන තුන් සරණය වැඳගෙන සුන්දර මග මායමි රම්මුනි ගුණ ගාවමි පිම්බර ජනයින් සෑම දෙන දම් සිසිලෙන් නාවමි දම් සිසිලෙන් නාවමි ලෙලදී දම් රස පිරේ ගලමින් පහලට හැරී ගලන ජලය සිල් සුවඳයි නිරංජන ගම්තිරි නිරංජන ගම්තිරි පහත් බවක් නොම ලබා මහත් කුසල් ලැබ සොබා රහත් අයත් බැඳ වැටුණනේ දොහොත් මුදුන් තබ තබා දොහොත් මුදුන් තබ තබා නිකට යොදා දම් කැට ලොවට බෙදා දුන්නට එකට යොදා ආත්ම අඳිනෙමි දුකට වේදා නං හට දුකට වේදා නං හට රින්දන විට මාරයා සුන්ද මගක හිමි ගියා බුද්ධ සමිඳු මම නමදිමි ඉන්ද කපුරු මල් තියා ඉන්ද කපුරු මල් තියා දරා සීල බරණය පෙරදහම් කිරණය නිරායුධව යුද්ධ වැදිලා කරා සසර තරණය කරා සසර තරණය සාරදහම් රස දෙන පාර සදා බුදු වුණා ගෝරවලා වැසි වැසුසුව මාර සෙනග පැරදුනා මාර සෙනග පැරදුනා බුන්ද වදන් සුද්දට සද්ද නගලා රිද්මෙට ඉද්ද සමම් පිට පුදමු බුද්ධ පාද පත්මෙට බුද්ධ පාද පත්මෙට බුද්ධ පාද පත්මෙට ස්වර්ණහංස ජාතක කතා පොතට ඇහුම්කන් දෙමු. පෙරබර නැත්පුර ඉතින් බඹදත් රජතුමා බැතින් දස ධර්මෙන් රජ කරනවා කරුණාවෙන් බැති සිතින් කරුණාවෙන් බැති සිතින් පෙන්වා නිසි රජ බලේ යහපත් ලෙස රජ කළේ නොබැලූ තම රජ කුලේ සිදුවීම කිමිතලේ සිදුවීම කිමිතලේ පින්වතුනි එදා බරණැස් පුරවර බඹදත් මහරජතුමා දසරාජ ධර්මෙන් රටවැසියව පාලනය කරනවා. දරුවෝ රකින්න පියෙක් වගේ තමන්ගේ වැසියව බඹදත් රජතුමා රැක බලා ගන්නවා. රටවැසියනුත් රජතුමාට දක්වන්නේ පුදුම සෙනෙහයක් භක්තියක්. අන්න ඒ අතරේ මේ වගේ සිදුවීමක් සිදු වෙනවා. අප මහ බෝසත් භවයක ඉපදීලා දුගී පැලක බමුණෙකි පෙළ පතු කුලයක උරුමය නැත කිසිදු සැපක දින
සතිමක් ගත වුණේය තරුණ වියට පත් වුණේය ආල සිතක් ඇති වුණේය බැමිණියකට පෑසිනේය දුගී වුණත් මේ දෙන්න ආලෙන් වෙලෙමින් උන්නා දුක සැප සමසේ ගන්නා පැලසෙනෙන් උතුරන්නා පෙරුම් පුරණ අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් පුරවරේ බමුණු කුලේ දුගී පැලක උපත ලබනවා ලදරු වයස ළමා වයස පසු කරලා තරුණ වියට පත් වෙනවා තරුණ වියට පත් වුණ මේ බමුණ කල්පනා කරනවා දැන් මම විවාහයක් වෙන්න ඕන කුලයට ගැලපෙන තරුණ බැමිණියක් සමග හාදකමක් ඇති කරගෙන මේ දෙන්නගේ කැමැත්ත අනුව යුග ජීවිතයට පත් වුණා ඊටම සතුටින් සමගියෙන් සමාදානයෙන් යුග ජීවිතය ගත කරනවා එලි වෙනවා රැ වෙනවා කාලය ගත වී යනවා අඩසඳ මෝරා එනවා බැමිණි තෙමි ගැප් වෙනවා ආලෙන් යයි පැල උතුරා බමුණගේ බැමිණිය ඉදුරා ආදරේ නිරතුරු මතුරා දුවෙක් ලැබුවා ජය පතුරා කාලය දින දින ගත විය දෙවැනි දියණියද බිහි විය බමුණට සතුටක් ඇති විය පැල්පත තව තව එළි විය තරුණ බමුණට දාවි බැමිණිය ගැබ් ගත්තා තත්පර මිනිත්තු පැය දින සති මාස් ඇවෑමෙන් මේ තරුණ බැමිණිය ලස්සන දියණියක් බිහි කළා පිය බමුණත් ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා දියණිය රැකගෙන ඉතා හොඳින් ජීවත් වෙන අතරතුර ලෝසිරිතානුව මේ බැමිණිය දෙවෙනි වතාවට ගැබ්ගෙන තවත් දියණියක් බිහි කළා දැන් දියණියන් දෙදෙනෙකුගේ මවක් සහ පියෙක් දියණියන් දෙදෙනාමත් රැක බලාගෙන තමන්ගේ ජීවිකාව ගෙන යනවා මැදුරක් නොවුනත් සුවිසල් දෙන්නගේ වයි සතුටින් කල් පෙලිම් පෙලට ලක්සන මල් දියණියෝ ලැබුවයි සුරතල් සතුටින් පසුවන බැමිණි දියණි ලබයි ඇය තෙවැනි පැල්පත සතුටින් පිරුණි සිරිදෙව් දොව වැඩියවැනි දියණි තිදෙන මල් කැකුළු වැඩෙනවා කරමින් මුකුළු නිවසම කරමින් එකලු ගෙලවට බබලන පබලු දියණියන් දෙදෙනත් රැක බලාගෙන ජීවත් වෙන මේ බැමිණිය තුන්වෙනි වතාවටත් ගැබ් ගත්තා දින සති මාස් පසු වීමෙන් දසකඩ මාසය ලබලා ඈ ලස්සන දියණියක් බිහි කළා දැන් මේ බමුණටත් බැමිණියටත් දියණියන් තුන්දෙනෙක් ඉන්නවා බමුණ යම් මුදලක් සොයාගෙන තමන්ගේ
ප්‍රිය බැමිණියක් ආදර දියණියන් තුන්දෙනාටත් කිසිම අඩුවක් නොකර රැක බලා ගන්නවා. දියණියෝ තිදෙනා සමගින් කාලය පැල්පත තුල ගෙවුණා. නොසිතූ දිනයක පිය බමුණාට රෝගයකුත් සැදුණා. ටිකෙන් ටිකම කාලය ගත විනවා බමුණා ගියේ වැහැරී. සිය බැමිණිය සහ දියණිය තුන්දෙනා අඬනවා බිම වැතිරී. අනේ අයියෝ අඬනවා බිම වැතිරී. රෝගී වී සිටි බමුණාගේ අහු නවතී හද ගැස්ම. බැමිණිය සහ දියණිය තිදෙනා ළඟ යයි අවසන් හුස්ම. ඔය අතරතුරේ මේ බමුණට දරුණු අසනීපයක් වැළඳුණා. පුළුවන් විදියට වේදකම් කළා. නමුත් කිසිම ඵලයක් නැහැ. එන්න රෝගය අසාධ්‍ය වුණා. දැන් දියණිය තුන්දෙනාත් බැමිණියත් ලෙඩ ඇඳ ගාවට වෙලා අඬනවා, දුක් වෙනවා, ශෝක වෙනවා. නමුත් කිසි කෙනෙකුට මරණයෙන් ගැලවෙන්න බෑ. පොදු ධර්මතාවය අනුව මේ බමුණත් දියණිය තුන්දෙනාත් බැමිණිය ඉදිරියේ අවසන් හුස්ම වාතලයට කළා. බැමිණිය සමගින් දියණිය තුන්දෙනා නිවසේ වුණා තනී. ඉවසන්නට බෑ මේ දුක අයියෝ දෙනෙතින් කඳුළු පනී. මියගිය බමුණගේ සිරුර බදාගෙන බැමිණිය වැළපෙනවා. පියසෙන හසසී වීලා දියණියෝ කඳුලැලි වගුරනවා. තුන්වේලම රස බොජුන් අපහට ගෙන දුන් අප පච්චි. පියතුම නැති දුක ඉවසනු බෑගනේ හදවත යයි පිච්චි. පිය බමුණගේ මඩ කඳ බදාගෙන දියණිය තුන්දෙනා අඬනවා, විලාප කියනවා. මව් බැමිණිය තමන්ගේ ශෝකය දරා ගන්න බැරුව ඉන්නවා. දියණිය තුන්දෙනා කියනවා, අනේ අපිට තුන් වේලම රස මසවුලු ගෙනත් දුන් අපේ පියතුමා අද අපිව තනි කර දාලා යන්ට යනවා. පියතුමනි ඔබ අප තනි කර දා ගියේ ඇයි මේ ලෝකේ. දිවි තිබෙන තුරු ඉවසන්නට බෑ පියතුම නැති සෝකේ. දියණියෝ අඬනවා දෙනෙත් පියාගෙන ඇයි නිහඬව ඉන්නේ.
මගේ පිය හිමියනි ඔබ නැති ලෝකේ අප කෙලෙසද ඉන්නේ දියණියෝ තිදෙනට සහ ඔබ මා වෙත නිති ආදරේ බැන්දේ මේ පැල්පත තුල අප තනි කරදා ඇයි අවසන් නින්දේ පිය බැමිණිය ඔළුවේ අත තියාගෙන කඳුලැලි වගුර වගුරඬනවා අනේ මගේ හිමියනි ඔබ අපිව තනි කර දාලා යන්න යනවා අපිට කාගේ පිළිසරණක්ද බැමිණිය විතරක් නොවේ දියණිය තුන් දෙනාත් දුක කියාඬනවා අපිට තුන් වේලට හොඳට කන්න බොන්න දුන්න අපේ පියතුමා අද අපිව තනි කර දා යනවා අනේ කෙලෙස ඉවසන්නද අම්බ කරලා කන්න දෙන්න සිටි ප්‍රිය හිමි මියදුනේ උඹලව පෝෂණය කරන්නේ කෙලෙසද මා දරුවනි යන්න වෙනවා අද සිට මට තොප රකින්න සිංගමනේ අප කළ පෙර පවක් නිසයි පියතුමාව නැති වුණේ අප කළ පෙර පවක් නිසයි පියතුමාව නැති වුණේ මව් බැමිණිය දියණියන් තිදෙනට කියනවා දැන් අපි ජීවත් වෙන්නේ කොහොමද අනේ දූවරුනි පියතුමා මියදුනේ අපේ පෙර පවක් නිසයි දැන් නුඹලව ආරක්ෂා කරන්න මට තමයි සියලු බර කරගහන්න වෙලා තියෙන්නේ ඉඳලා මෙහෙම මොන පලක්ද පියතුමාව සීකර කර මුදලක් උපයා ගන්නට අපි කරමුකෝ බැල මෙහෙවර බැමිණිය සහ දුවරු යයි වැඩ කරන්න සිව්පලකට දමත මියා මිය ගිය හින්දා අප පත් උනි දුකකට තුන් වේලෙන් එක වේලයි දුකකින් කරගන්නේ සරි බැල මෙහෙවර කම් නොකළොත් ඒ වේලත් කන්න බැරි දිනෙන් දිනට උරුම උනේ කාලෙක ජීවය අමාරු බැල මෙහෙවර කම් කරලම වුණානේ ජීවය දියාරු එන්නම මේ බැමිණියටත් දියණිය තුන් දෙනාටත් ජීවත් වෙන්න අමාරු වුණා